විශේෂයක් නිසා මොකද ඊයේ පෙරේදා ඔය සමාජ ජාලා වලින් මම පෙරේදා පාර්ලිමේන්තුවේදී අනාවරණය කරා නිවාස සංවර්ධන අධිකාරිය 2015-2019 වසර 4 ඇතුළත 67000කට ණය දීලා තියෙනවා කියලා තියෙනවා. ඒ ණය වලින් මිලියන 26000 අය කරගන්න බැරුව තියෙනවා. ඒකට ටිකක් ගාණක් තිබ්බා මිනිස්සුන්ට දීපු ණය නේවා ගන්න බැරි වුණානේ. ඔව් ජනතාවට දීපු ණය අතර තියෙනවා දේශපාලඥයෝ ඇතුලෙන් ගහපු ණය. ඒ නිසා තමයි ඒක එලි කරේ. ජනතාවට උනා අපි මේ රටේ ජනතාවගේ ජාතික ධනය විෂමාචාර විදිහට අවභාවිතා කරන්න අපිට අයිතියක් නැහැ. කාට දුන්නත් අපි පහළම ජීවත් වෙන දුගී භාවයේ පතුලේ ඉන්න අයට නිවාස සංවර්ධන අධිකාරිය ලස්ස 10ක් දෙනවා ආධාරය. ගේ හදාගන්න ආධාරයක් දෙනවා. අමාරුම අයට. සෙවණ අරමුදලෙන් තව ලස්ස 10ක් දෙනවා. ආබාධිත දරුවෝ අංග විකල දරුවෝ එහෙම නැත්නම් වැන්දපු කාන්තාවෝ ඉන්න තැන් වල ගෙවල් හදාගන්න. ඒව ආධාර. ණය දෙන්නේ මොනවද? ණය දෙන්නේ යම් ප්‍රමාණයක් ගෙවා ගන්න පුළුවන් හැකියාව තියෙන අයට තමයි ජාතික ධනෙ ණය වෙන් කරන්නේ. ණයට දුන්නාම ණය ගෙවන්න ඕනේ. ඇයි? ඒ මුදල මුළු ජාතිය සතු මුදලක්. ආගේ හරි පුද්ගලික මුදලක් නෙවෙයි. ඒකයි මම එදා ඒක අනාවරණය කරේ. එහෙම අය කරගන්න බැරුව මුදල් දීලා තියෙන්නේ දේශපාලඥයෝ තමන්ගේ හිතවතුන්ට තමන්ගේ ගෙදරින් දෙනවා වගේ භාණ්ඩාගාරයේ මුදල් බෙදලා. එහෙම අයිතියක් නැහැ කාටවත් කරන්න. ඒවා අපි අනාවරණය කරන ඇයි? අනාවරණය කරන්නේ ජාතිය සතු දේපල තමයි මේ අනේපිඩු සිටාන වල බෙදලා තියෙන්නේ. සජිත් ප්‍රේමදාස නැමැති අනේපිඩු සිටානෝ මේ මිලියන 26000ක් බෙදුවේ ජාතිය සතු දේපල. ඒ නිසා අපි ඒක අනාවරණය කරන්න. ඒ ඇති. හොරකම් ගන්න කියනවා නම් එළි වෙනකන් කියන්න පුළුවන් වැඩක් නැහැ. මොකද හොරකම් පරාජය කරන්නේ ඕගොල්ලෝ කද්දරි ගහුවේ. ඒ නිසා දැන් මම ඔබට කියන්නම් මේ ඉදි වෙන පාර වගේම තවත් ගොඩක් දේවල් ඔබට සංවර්ධනයේ එන්න ඕන. ඒ සංවර්ධනයේ එමේදී ඔබ වැඩියෙන්ම පීඩාවට ලක් වෙනවා. රත්න සහෝදරයා වැඩියෙන්ම පීඩාවට ලක් වෙනවා. අපේ ප්‍රාදේශීය ලේකම්තුමිය වැඩියෙන්ම පීඩාවට ලක් වෙනවා. මෙතන ඉන්න BM මිස්ලා ඇතුළු රජයේ නිලධාරී වැඩියෙන්ම පීඩාවට ලක් වෙන කරුණක් තියෙනවා එළහැර. අලි මිනිස් ගැටුම්. නේද? ඕක කතා නොකර ඔව් නෑ බෑ වැඩසටහන් ගියා වගේ. හරිද? අලි මිනිස් ගැටුම ගැන කතා කරේ නැත්නම් ඇත්තට මේ ඇයිදලා ජනතාවට දැනෙන ප්‍රශ්නයක් ගැන කතා කරේ නෑ වගේ. දැන් අපි ගොඩක් උත්සාහ ගත්තා. විශේෂයෙන් ප්‍රාදේශීය ලේකම්තුමි පහුගිය කාලේ නිදි මරා නේද? ගොඩක් මහත වුණාට ගොඩක් දුවපු කෙනෙක්. හරිද? ওই වැඩේ වෙනුවෙන් අපි බලය ගත්තට පස්සේ මාත් 1 කිලෝමීටර ගණන් ඇවිදලා තියෙනවා මේ අලි වැඩ ඉදි කිරීම, බංකර ඉදි කිරීම මේ වැඩේ වෙනුවෙන්. හැබැයි තාම උත්තරයක් ගන්න බෑ. තාමත් මිනිස්සු මැරෙනවා, තාමත් අලි මැරෙනවා. පහුගිය මාස 6ට අලි 30ක් මැරලා තියෙනවා, මිනිස්සු 20ක් මැරලා තියෙනවා. විශ්වවිද්‍යාලය ඇතුළේ. දේපල හානිය විශාලයි. උත්තරයක් ඕන ප්‍රශ්නයක්. අවසන් උත්තරේ ඉක්මනින් ගන්නත් බැරි ප්‍රශ්නයක්. නමුත් ඊයේ ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා අපේ රටේ මේ අලි වදුරෙන් තර්ජිත ගම්මානවල තර්ජිත දිස්ත්‍රික්කවල ඉන්න මහජන නියෝජිතයෝ දිසාපතිවරු ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවලා මේ පිළිබඳව වැදගත් තීන්දුව ගණනාවක් ගත්තා. අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම නීති පද්ධතිය ඇතුළත් කරලා මේ ගැටුම අවසන් කිරීම වෙනුවෙන් බල සම්පන්න
කමිටුවක් හදන්න ප්‍රාදේශීය ලේකම් කොට්ටාස පළමුවෙන්. ඒ කමිටුවට ප්‍රාදේශීය ලේකම්තුමිය අදාළ ග්‍රාම සේවා වසම්මල අය මහජන නියෝජිතයෝ වනජීවීක සිවිල් ආරක්ෂක හමුදාවේ යුද හමුදාව පොලිසිය මහවැලි අධිකාරිය මෙහෙදි මහවැලි අධිකාරියක් දෙන්නවා මේ ඔක්කොගෙම සමන්විත බලය සහිත කමිටුවක් හදලා ඒ කමිටුව හැදුවට පස්සේ දැනට වනජීවි දෙපාර්තමේන්තුව සතු නිලධාරීන්ගේ මදියක් කිව්වා ඒ නිසා විශ්‍රාම ගියපු සියලු වනජීවි නිලධාරීන්ගෙන් ඒ සේවයට අඩු නිලධාරී ඉක්මනින්ම බඳවා ගන්න. ඊට අමතරව සිවිල් ආරක්ෂක හමුදාව අනියුක්ත කරනවා වනජීවි දෙපාර්තමේන්තුව. ඒකේ උවමනා ප්‍රමාණය. දැන් මෙහි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසි අර හදන කමිටුව නිර්දේශ කරොත් සිවිල් ආරක්ෂකයෙක්ගෙන් 50ක කමිටුවක් ඕනේ කියලා අමාත්‍යාංශයට අනියුක්ත කරනවා. ඒ අනියුක්ත කරලා අලි පළවා හැරීමේ පුහුණුව ආයුධමය පුහුණුව දෙනවා. ආයුධ දෙනවා. ඊට අමතරව මේ දර්ජිත ගම්මානවල ග්‍රාම සේවා වසමේ මහජන ආරක්ෂක කමිටුව පිළිබඳව තියෙනවා. මහජන ආරක්ෂක කමිටුවත් අර මං කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසිය පිළිබඳව කමිටුවත් අවබෝධය ඇතුලේ ආරක්ෂාව සඳහා තුවක්කු දෙන්න කටයුතු කරනවා අපි තෝරාගත්තු ග්‍රාම සේවා වරුහ අට. ඒ කියන්නේ ග්‍රාම සේවා වරයක් ඒ පුජ්‍යලයන් ආරක්ෂාව සඳහා තුවක්කු ලබා. මොකද අලි මැරෙන්නත් බෑ මිනිස්සු මැරෙන්නත් බෑ. ඒක තමයි පදන නේද? අලිත් ආරක්ෂා වෙන්න ඕන, මිනිස්සුත් ආරක්ෂා වෙන්නත් ඕන, දේපල ආරක්ෂාවක් වෙන්න ඕන. ආරක්ෂාව සඳහා තමයි එතකොට අර වහම්මනේ මොනවද වෙනවද ඒවල් වලට නෙවෙයි. හරිද? ලබා දෙන්න. ඒ වගේම අලිවට කිලෝමීටර් 5800 ගණනක් ලංකාවේ දැනට තියෙනවා. ඒක තවදුරටත් අවශ්‍ය කරන දේ පුළුල් කරනවා. ගම්මාන ඇතුලේ තියෙන විදුලියට වෙනුවට වනජීවී කලාපයේ ආවරණ වෙන ප්‍රබල විදුලි වැඩකට ඉදිරියේදී මුදල් පාස් කරනවා. අයවේ විදුලි වැඩ ඉදිරි වෙනවා. ඊට අමතරව වනාන්තර සුපෝෂණය කරන්න, උන්ට ආහාර හදන්න, සුපෝෂණය කරන්න අපි කටයුතු කරනවා. වාරි මාර්ග දෙපාර්තමේන්තුව කැලේ ඇතුලේ තියෙන වාරි මාර්ග වන්නේ කැලේ ඇතුලේ තියෙන වැව් ක්‍රමානුකූලව අවශ්‍ය ප්‍රමාණයට හදන්නත් කටයුතු කරනවා. ඊට අමතරව දැන් මේ ප්‍රදේශවල හදිස්සි මෙහෙයුම් ඒකක ගොඩනගන්නත් ඊට පස්සේ වනජීවි දෙපාර්තමේන්තුව හැමදාම කියන වාහන ප්‍රශ්නේ ජනාධිපතිතුමා ඊයේ කිව්වා ඇති තරම් වමනා වාහන ඕනෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකට වමනා ප්‍රමාණය කොපමණද ඉදිරි සතිය ඇතුළත දැනුම් දෙන්න කිව්වා සියලුම වාහන අරන් දෙන්න. ඩබල් කැප් අර මේ කැප් එක අරන් දෙන්න සිංගල් කැප් එක. ඒ කියන්නේ උපරිම ආරක්ෂාව සඳහා අවශ්‍ය කරන දේවල් මොනවද කියලා අහලා ඒ හැම දෙයකටම ශනිකෝම ඊයේ ජනාධිපති අභියංග කුමාර දිසානායක සහෝදර ජනාධිපතිතුමා අවශ්‍ය කරන කටයුතු සම්පූර්ණ කරා. මේ ඔක්කොම කරත් ප්‍රශ්නේ ගැටුම් තියෙන්න පුළුවන්. නමුත් අපි අවම කරනවා ඉදිරි මාස 6-7 යනකොට ජීවිත හානියක් අලින්ගේ මේ ජීවිතවලට තියෙන හානියක් අපි නතර කරන්න.